Zero Gravity is for startups and SMEs. කොහොමද ඔයා ව්‍යාපාරයක් ඩුබායි වල ස්ථාපිත කරන්න කියලා. දැන් අපිට ගොඩාක් රික්වෙස්ට් තිබ්බා ඒගොල්ලන්ගේ ව්‍යාපාරය කොහොමද ඩුබායි වලටත් ගේන්නේ. ඒගොල්ලන්ට බ්‍රාන්ච් එකක් ඕපන් කරගන්න නම් එයාට අලුතෙන් ව්‍යාපාරයක් ඕපන් කරගන්න නම් ඩුබායි වල, සාජා වල, අබු ඩාබි වල ඒවා කොහොමද කරන්නේ? ඒවට අවශ්‍ය පොඩි මඟ පෙන්වීමක්, අවශ්‍ය දැනුමක් පොඩ්ඩක් ලබා දෙන්න කියලා. ඉතින් අද අපි ඒකට සහභාගී කරගන්නවා. ඒකට සුදුසුම පුද්ගලයා ප්‍රගීත් පෙරේරා, මගේ යාළුවෙක්. අවුරුදු 9ක් එයා දැන් UAE වල වැඩ කරනවා. විවිධ ශේෂ්ත්‍රවල ව්‍යාපාර 50කට 60කට වඩා එයා මේ වෙනකොට සර්ව් කරලා තියෙනවා. ඉතින් ගණකාධිකාරීවරයෙක් වශයෙන්, ඒ වගේම ව්‍යාපාර විගණකයෙක් වශයෙන් කටයුතු කරන අවුරුදු 9කට වඩා අධික කාලයක් අත්දැකීම් තියෙන ප්‍රගීත් පෙරේරාව සම්බන්ධ කරගන්නවා. කොහොමද UAE වල, විශේෂයෙන්ම කිව්වොත් UAE වල ඩුබායි වල කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා. අයිබෝන් ප්‍රගීත්. අයිබෝන් දනශ. උඹ කාලෙකින් හම්බුණා මගේ හිතවතෙක්. ඉතින් අද අපි ආවේ ඔයාගෙන් ලොකු උදව්වක් ඉල්ලගන්න. අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජාව. ඉතින් ඒගොල්ලෝ කීප දෙනෙක් ගිහින් තියෙනවා කොහොමද ඩුබායි වලට ඒගොල්ලන්ගේ ව්‍යාපාර ව්‍යාප්ත කරගන්න කියලා. ඉතින් අපිට ඒ සම්බන්ධයෙන් අපි නොදන්නත කාරණා ටික අපිට කියලා දෙන්න ආරාධනා කරනවා. හරි, මට කියන්න ප්‍රගීත් මුලින්ම ඇයි මේ ලෝකෙම ඉන්න මිනිස්සු, ලෝකෙම ඉන්න ව්‍යාපාරිකයෝ ඇයි මෙච්චර මේ උනන්දු ඩුබායි වලට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ව්‍යාපාරය පටන් ගන්නවා? දනශ, මේ රට UAE කියන තැනරේ සතත් වෙනවා ගන්න වැඩි. ඒක හැමතැනම බිස්නස් ව්‍යාප්ත වෙලා තියෙනවා. ව්‍යාපාර ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් අපි බලන්න බලුවොත් එහෙම ඇයි ගොඩක් මිනිස්සු මෙහෙට එන්න හේතුව? එක හේතුව තමයි මේක ටැක්ස් ෆ්‍රී එන්වයරන්මන්ට් එක. කියන්නේ ටැක්ස් ගොඩක්ම අඩු රටක්. අනිත් එක මිනිස්සුන්ට අවශ්‍ය හැම පහසුකමක්ම ඉක්මනින් සපයා ගන්න පුළුවන් විදියට හැමදේම මේ රජයෙන් පහසුකම් සපයලා දෙනවා. ව්‍යාපාර වලට අවශ්‍ය යුටිලිටිස් ටික ඒගොල්ලෝ හැමදේම හදලා දෙනවා. ඒ කියන්නේ අනිත් එක ගොඩක්ම අවශ්‍ය දෙයක් තමයි මෙහි බිස්නස් ඩෙවලොප් කල්චර් එකක් තියෙනවා. ඒ කියන්නේ බිස්නස් වලට අදාළ සොසයිටි එක මේගොල්ලන් හදලා තියෙනවා. ඒතකොට ඔයාලට ආවම බිස්නස් එකක් කරන්න හරි ලේසි. ඒ කියන්නේ දැන් ඔයාලට බිස්නස් එකක් ඕපන් කරන්න අවශ්‍ය දේ හැම නොලෙජ් එකම ඔයාලට මේ ආපු ගාමම මොකට හරි කාගෙන් අහුවත් ඔයාලට ඒක ගොඩක් ඒ නොලෙජ් එක ගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි මෙහි අනිත් මිනිස්සු ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙහි ගවර්න්මන්ට් එක ඔයාලට ලොකු සහයෝගයක් දෙනවා ඔයාගේ බිස්නස් එක ඉක්මනට ඕපන් කරලා ඔයාගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න. ඒ වගේම තමයි ඔයාලට ව්යාපාරයක් ඩුබායි වල විතර නෙවෙයි, ඩුබායි වල ඉන්න සහජවලට ව්‍යාප්ත කරන්න ඕන නම් ඒකට අදාළ රාමුවක් මේගොල්ලෝ සකසලා තියෙනවා. හරි. ප්‍රධානම දේ තමයි ගොඩක් ටැක්ස් එක ගොඩාක්ම අනිත් රටවල සකසනදී මේ රටේ ගොඩාක්ම අඩුයි. ඔයාලට බැරි මොකොත් ඉක්මනින්ම ඔයාලට බිස්නස් එක ඔයාගේ ඩෙවලොප් කරගෙන මේව කරගන්න පුළුවන්. මොකද මම දැකලා තියෙනවා මෙහි 90%ක් ඔයා බිස්නස් ඕපන් කරපු කම්පැනිස් වෙහිලා ගිහලා. ඒ කියන්නේ ඒක කොහොම හරි අල්ලගෙන ඒගොල්ලෝ බිස්නස් එක ඩෙවලොප් කරගෙන. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. මේ රට බිස්නස් වලටම හදපු රට. ඔව්, මේ ගවර්න්මන්ට් එකෙන් ඇත්තටම දැන් ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ තන දෙන්නේ ටුවරිසම් වලට. ටුවරිසම් වලට පස්සේ ඒගොල්ලන්ට ඕනේ මේක ව්‍යාපාර ස්ථාපිත කරපු, ව්යාපාර ස්ථානගත කරපු ලොකු කමර්ෂල් ලෑන්ඩ් එකක් බවට පත් කරන්න. ටුවරිසම් වලට පස්සේ ඒක දැනටමත් වෙලා තියෙන්නේ. මොකද ඔයා බලුවොත් එහෙම දැන් මේ රටේ ඉන්න අඩියෙන් අඩියට ඔයා දැක දකින්න පුළුවන් එක පොඩි හරි ව්‍යාපාර තියෙනවා. මේ සමහර ව්‍යාපාර තියෙනවා ලෝකේ කොහෙවත් නැති ව්‍යාපාර මෙහි තියෙනවා. ඒක ලෝකෙට සම්බන්ධව ඒ කියන්නේ තරගකාරීත්වය දෙන්න පුළුවන් විශාල ව්‍යාපෘති මෙහි තියෙනවා. හරි. පැහැදිලි. එකක් විශේෂම ගොඩක්ම ඇට්‍රැක්ෂන් එක මේ ටැක්ස් ගැන. දැන් ලංකාවෙත් ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාරවලට ආදායම් පොදු තියෙනවා. ඒක ලොකු රේට් එකකට යනවා. නමුත් මෙහි තියෙන්නේ උපරිම කීයද ප්‍රගීත් මේ කෝපරේට් ටැක්ස් එක මේ අවුරුද්දෙන් ආවේ ඒක 109යි තියෙන්නේ. 109යි ඒත් 3,70,000ට වැඩි නම් ඔයාගේ ප්‍රොෆිට් එක කියන්නේ වාර්ෂික සුද්ධ ලාභය ඒකට 109ක් තමයි මේ රජයෙන් charge කරන්නේ.
ඒකත් මේ අවුද්ධ නංාවෙන එක 2024 නම් තමයි යාව කලින් තිබෙන 2024 ලාබට තමයි ඒක බලන්න 2025 තමයි බලන් ගෙවන්න මේ අවුද්ධ තමයි ගෙවන්න එතනින් පස්සේ දැන් අපි කියමු අපි උපයන ලාබේ හිතන්න ඉන්ඩිවිජුවල් කෙනෙක් එයා මොකක් හරි රැකියාවක් කරලා නැත්නම් ව්‍යාපාරකින් ලාභයක් ලබලා ඒ ගන්න එක මත එයා තනි පුද්ගලයෙක් වශයෙන් බද්දක් ගෙවන්න ඕනේ නැහැ. ඒ කියන්නේ පුද්ගල ආදායම් බදු කියලා එකක් නැහැ. පුද්ගලික ආදායම් බදු කියලා එකක් නැහැ. තාම නැහැ. කොහොමත් ඒක මම හිතන්නේ ළඟදී මේක කවද ඒ කවුරුත් ගොඩක් වෙලාවට මේ රජයෙන් ඒක දාන්න එක බලාපොරොත්තුවක් නැහැ දැනට. නමුත් ඉස්සරහට අපිට කිසිම දෙයක් තාම එහෙම තොරතුරක් ලැබිලා නැහැ. එහෙම එකක් මේගොල්ලන් ඉම්ප්ලිමන්ට් කරන්න යනවා කියලා UAE වල. දැනට තියෙන්නේ 105ක වැට් එකයි 109 කෝපරේට් ටැක්ස් එකයි විතරයි. අපි දැන් බලමු කොහොමද ඩුබායි වල ව්‍යාපාරයක් ස්ථාපිත කරන්න අදහසක් තියෙන කෙනෙක්. එයා ව්‍යාපාරය පටන් ගන්න කලින් මොනවාද මුලින්ම මෙහෙ එයා බලන්න ඕනේ අවධානය යොමු කරන්න ඕනේ මොකක්ද? ප්‍රධාන වශයෙන් මෙහෙමයි. මුලින්ම එයාට අදාළ බිස්නස් එක කොහොමද එයාගේ ඔළුවේ තියෙන බිස්නස් අයිඩියා එක එයා කොහෙද කරන්න කියලා මුලින් බලන්න. දැන් මෙහි තියෙනවා කොටස් දෙකක්. ඒ කියන්නේ මෙහි තියෙනවා මේන්ලෑන්ඩ් ෆ්‍රී සෝන් කියලා දෙකක්. සෝන් කියලා කියන්නේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරන කට්ටියට ලේසි වෙන්න හදලා තියෙන තැන්. හරිද? ඒ වගේම තියෙනවා තව ෆ්‍රී සෝන් කට්ටිය එකක් එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් වලට විතරක්ම නෙමෙයි සමහර සර්විස් අපයන්න ඕන කට්ටියට ඒ අදාළ පහසුකම් සපයලා තියෙනවා ඒ ෆ්‍රී සෝන් වල. අනිත් එක තමයි මේන්ලෑන්ඩ් කියලා. මේන්ලෑන්ඩ් කියලා කියන්නේ ෆ්‍රී සෝන් නොවන අනිත් ටික තමයි මේන්ලෑන්ඩ් එක. ඒ කියන්නේ මෙහෙ ඩිරෙක්ට්ලි ගවර්න්මන්ට් එක ඉන්වෝල්ව් වෙන එක තමයි මේන්ලෑන්ඩ් කියලා කියන්නේ. නමුත් ෆ්‍රී සෝන් එකට වෙනම ඔතොරිටි හරහා තමයි ඒගොල්ලන්ගේ ට්‍රේඩ් ලයිසන්ස් අපයන්නේ, ඒගොල්ලන්ට අදාළ බිස්නස් වලට අදාළ පහසුකම් අපයන්නේ, එම්ප්ලොයිස්ලට වීසා සම්බන්ධ කටයුතු කරන්න වෙන ෆ්‍රී සෝන් වල. මේන්ලෑන්ඩ් එක කෙලින්ම ගවර්න්මන්ට් එක ඉන්වෝල්ව් වෙලා අදාළ ට්‍රේඩ් ලයිසන්ස් එක ඕපන් කරගන්න අවශ්‍ය පහසුකම් සපයලා දෙන එක තමයි මේන්ලෑන්ඩ් ෆ්‍රී සෝන් කියලා කියන්නේ. එතකොට ඔයාගේ බජට් එකට අනුකූලව ඔයා තීරණය කරන්න ඕන ඔයාගේ සර්විස් එකට අනුකූලව ඔයා තියෙන සර්විස් එක හරි ප්‍රොඩක්ට් එක හරි අනුකූලව ඔයා තීරණය කරන්න ඕන මේ දෙකේ මොකක්ද ඔයා පිරිත් කරගන්න කියලා දැන් ප්‍රධාන වශයෙන්. අපි නිකන් උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු අපි ඩිජිටල් මාකටිං ෆර්ම් එකක් එහෙම නැත්නම් ඔඩිට් ෆර්ම් එකක් දාන්න යනවා. ප්‍රගීත්ගේ තියෙන දැනුමට අනුව මොකක්ද මේ සඳහා වඩා සුදුසු? අපි කියමු පිරිවැය වශයෙන් පිරිවැය පැත්තෙන් බලද්දී වඩාත් හිතකර ෆ්‍රී සෝන් එකද එහෙම නැත්නම් මේන්ලෑන්ඩ් එකේ පටන් ගන්න විදියට? මෙහෙමයි. දැන් අවුරුදු 2කට 3කට කලින් තිබ්බා අනිවාර්යෙන් මෙහි එමරාටි කෙනෙක්ගේ සහායක් නැතුව ඔයාලට කිසි කම්පැනියක් ඕපන් කරන්න බැරි කියලා. නමුත් දැන් මේ රූල් එක වෙනස් වෙලා තියෙනවා. ඔයාලට සර්විස් like අපිට මාකටිං ෆර්ම් එක දානවා ඔයාගේ නමටම ඔයා ඕපන් කරන්න පුළුවන්. ඒක මේන්ලෑන්ඩ් එකෙත් පුළුවන් ෆ්‍රී සෝන් එකෙත් පුළුවන්. නමුත් කොස්ට් බෙනිෆිට් එක තියෙන්නේ ඔයාට ෆ්‍රී ලෝන් සමහර ෆ්‍රී සෝන්ස් තියෙනවා. ඒ ෆ්‍රී සෝන්ස් වල ඕපන් කරන්න පුළුවන් ඔයාට. එතකොට ඒකේ අර අපි කියනවා සමහර බිස්නස් එක කියන්නේ ඔයාගේ ව්‍යාපාරික ස්ථානයක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඔයාට ෂෙයාරින් ඩෙස්ක් එකක් කියලා ඒගොල්ලන් හම්බුනලා කියලා තියෙනවා. ඒ කියන්නේ එක ප්ලේස් එකක් දෙනවා පොඩි ප්ලේස් එකක් ඔයාට වැඩ කරගෙන යන්න. ඒ ප්ලේස් එක ගත්තාම ඇති. එතකොට ඔයාට කොස්ට් එක පැත්තෙන් ගොඩක්ම බෙනිෆිට් එකක් වෙනවා ෆ්‍රී සෝන් එකේ ඕපන් කරනවා. ඔව්. මොකද දැන් ඩුබායි වල ගත්තොත් මේ රෙන්ට් එක ඉතාමත් විශාල අගයක් ගන්නවා. එතකොට ඒක මුලින්ම ස්ටාර්ට් කරන කම්පැනි එකට චුට්ටක් අමාරුයි නම් සර්විස් ඉන්ඩස්ට්‍රි එක ආයකට ටික කාලයකට ඩෙවලොප් කරගන්නකල් ඔයාලට පොඩි අමාරු ගතියක් තියෙනවා. ආගේ මුදල් පරිහරණය කිරීම ගැන කැෂ් ෆ්ලෝ එක බේසිකලි කියන්නේ ඒක තමයි ප්‍රධානම දේ වෙන්නේ. එතකොට ඒ අනුව ඔයා තීරණය කරන්න ඕනේ මේකේ මොන පැත්තේ ස්ථාපිත කරන්න යන්නේ කියලා වගේ ව්‍යාපාර ස්ථාපිත. ඊට පස්සේ එහෙනම් අපි බලමු දැන් එතකොට ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේ ව්‍යාපාරයක් ස්ථානගත කරද්දී අපි බලන්න ඕනේ මොනවාද කියලා. ඔව් ධනශෝන පොඩි දෙයක් අමතක වුණා. දැන් එතන ලොකු දෙයක් එතන තව දෙයක් තියෙනවා ටැක්ස් බෙනිෆිට් එක. දැන් ඔය ෆ්‍රී සෝන් එක සර්විස් එකක් නම් ඒකට කිසිම බලපෑමක් නැහැ. ඔයා 105 අනිවාර්යෙන් ගෙවන්න ඕනේ ගවර්න්මන්ට් එක. බැට් එක සෝන් එකේ බැට් එක. ෆ්‍රී සෝන් එකේ හිටියත් මේන්ලෑන්ඩ් එකේ හිටියත්. නමුත් ඔයා බුද්ධ එකක් හරි අපි ප්‍රොඩක්ෂන් එකක් ඔයා රටට එළියට යවනවා නම් මේන්ලෑන්ඩ් එකට එවනවා නම් හරි එතන ඔයා ටැක්ස් ෆ්‍රී. ඒ කියන්නේ ඔයාට වැට් එකක් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ අර ගෙවන්න ඕන 105ක් නිදහස් වෙනවා. එතකොට ඒක තමයි ෆ්‍රී සෝන් වල ප්‍රධානම බෙනිෆිට් එක තියෙන්නේ. ඔයාට ටැක්ස් ෆ්‍රී එන්වයරන්මන්ට් එකක් එතන හදලා දෙනවා ගවර්න්මන්ට් එක.
හරිද? මේන්ලෑන්ඩ් එකේ තියෙන මේන්ලෑන්ඩ් එක ඔයා මොනවා කරත් ඔයා අනිවාර්යෙන් 100% ගෙවන්නම ඕනේ. හරි. නමුත් අර මම ස්පෙෂලි හයිලයිට් කරලා කියන්නේ සර්විස් එකක් අනිවාර්යෙන් ඔයාලට මේන්ලෑන්ඩ් එකේදී මේකේ කියලා වෙනසක් නැහැ. අනිවාර්යෙන් ඔයාලට 100% ගෙවන්න. නමුත් භාණ්ඩයක් ඔයා ප්‍රොඩක්ෂන් කරනවා නම් හරි ඔයා රීසේල් කරනවා නම් හරි එතකොට ඔයාලට බෙනිෆිට් එකක් තියෙනවා ප්‍රී සෝන් එකේ එකක් ඕපන් කරනවා. එතකොට 105ක් වැට්ටෙන් ගෙවන්න ඕනේ නැහැ කියන්නේ එයාට කස්ටමර්ස්ලාගෙන් ඒ 105 ගන්න ඕනේ නැහැ. එයාට ප්‍රයිස් එක අඩු කරලා විකුණන්න පුළුවන්. හරි. ඊට අමතරව තවත් අපි ගත්තොත් රෙන්ට් එක පැත්තෙන් බලද්දි ප්‍රී සෝන් එක ඕපන් කරන එක වාසි ඔයාලට රෙන්ට් ප්ලේස් එකක් අවශ්‍ය නැත්තම්. හරි. ඒකේ තව තියෙනවා එක term and condition කියලා. නමුත් ඒවට යටත්ව ප්‍රී සෝන් එකක් තමයි ගොඩක්ම මූලික ප්‍රධානම කෙනෙක්ට ඕපන් කරන්න බිස්නස් එකක් ඕපන් කරන්න පුළුවන් හොඳම තැනක් කියලා මම හිතනවා. හරි. ඊට පස්සේ ප්‍රගීත් අපි දැන් බලමු මෙහි බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න හරි මෙහෙම නැත්නම් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න යන කෙනෙක්ට කොහොමද මේ බිස්නස් එකක් පටන් අරන් ව්‍යාපදිංචි කරලා සේවකයෝ බඳවගෙන ඒ කරන්න ඕන ප්‍රොසෙස් එක අපිට පොඩ්ඩක් මුල ඉඳන් සරලව ඉතා ඉක්මනින් අපිට පොඩ්ඩක් කියලා දෙන්න. ඕකේ. ප්‍රධාන වශයෙන් අර ප්‍රේසෝන් එකේ ඒවා මේන්ලෑන්ඩ් උපයෝග ඒවා ඔයා මුලින් ඔයාගේ බිස්නස් එකක් මෙහි කරන්න ඕන නම් මේ හැම බිස්නස් එකකම ට්‍රේඩ් ලයිසන්ස් එකක් ගන්න ඕන. වෙන්නට වල වගේ නෙමෙයි හැම බිස්නස් එකක් කරන්න නම් ඔයා නිකන් සැලූන් එකක් ගන්න කියලා හිතන්නකෝ. ඒකටත් ඔයාට ට්‍රේඩ් ලයිසන්ස් එක අනිවාර්යෙන් ගවර්න්මන්ට් එකෙන් ගන්න ඕන. දැන් ලංකාවේ නම් තනි පුද්ගල ව්‍යාපාරයක් වගේ ලියාපදිංචි කරන්න අනිවාර්යයි කියලා එකක් නැහැනේ. නමුත් මෙහි සෑම ව්‍යාපාරයක්ම ඔය ඇල්පිනික්ටක් විකුණුවත් ඒකත් අදාළ සම්පූර්ණ දේ ඔය ට්‍රේඩ් ලයිසන් එක කරන් තමයි ඒක කරන්නේ. නැත්තම් වට කරන්න බෑ. අනිත් එක කරන්න පුළුවන් කරොත් කරලා බැරි වෙලා හරි ගවර්න්මන්ට් එකෙන් හැදලෙම චෙකින් යනවා. මේක කළ හවුනොත් එහෙම ලොකු දඩ බෙදලා ගේනවා සිද්ධ. ඒක ප්‍රධාන වශයෙන් ඔළුවේ තියාගන්න ඕනේ. අනිත් එක දෙවෙනි කාරණේ තමයි ඔයා බිස්නස් එක ඕපන් කරනවා නම් ඒ බිස්නස් එකට අදාළ නම. මෙහි මොකද එක නමින් යූස් කරන්න බෑ. මේ නම ඔයා වෙන් කරගන්න ඕනේ බිස්නස් එකට අදාළ නම. එතකොට ඒක අපි නම ඇප්ලිකේෂන් එකක් තියෙනවා මේ බිස්නස් එක මේව කරද්දි ඒ නම නේම් රිසර්ව් කියලා අපි යවන්න ඕනේ ගවර්න්මන්ට් එකට මේ නම ඔයාට ගන්න පුළුවන් කියලා බලන්න. එතකොට ඒ නම ගන්න පුළුවන් නම් ඒ නමට අදාළව ඩොමේන් එකක් නම වෙබ්සයිට් එකක් අනිවාර්යෙන් ඔයා හදාගන්න එක බිස්නස් එකට. ඒකට අදාළ ඒකත් වෙන් කරගන්න. මේ දෙකම හරියනම් ඔයාගේ පළවෙනි අදියර සාර්ථකයි. එතකොට පළවෙනි පියවර වෙන්න ඕනේ අපි මුලින්ම නමක් වෙන් කරගන්න ඕනේ. ඒක අපි ඇප්ලිකේෂන් එකක් දාලා බලන්න ඕනේ. ඒ නම වෙන කෙනෙක් අරගෙන නම් ඔයාට ගන්න බෑ. එහෙම නැත්නම් ඔයාට ඊටු ටික ප්‍රොසෙස් කරන්න පුළුවන්. ඊළඟට අනික වෙබ්සයිට් එකක්, ඊමේල් එකක් අපි හදා ගන්න ඕනේ. මෙහි ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නේ. ඔව් මොකද ඒක නැත්තම් ඔයාලට බිස්නස් එකක් ඉතින් වෙන්නේ නැහැ. මොකද මේ ගොඩක් වෙලාවට යන්නේ ඔන්ලයින්. සීමිත ඔයගේ ඔන්ලයින් එක ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඔයාගේ බිස්නස් 100ක් ඩිවලොප් කරන්න පුළුවන්. නමුත් ඔන්ලයින් වල සපෝට් එකක් නැත්නම් බිස්නස් එක ඩෙවලොප් කරන්න ටිකක් අමාරුයි. මොකද මිනිස්සු හැම වෙලේම තාක්ෂණික පැත්තෙන් උඩින්ම ඉන්නේ දුබයි වල. ඒකින්ද ඒක අනිවාර්යෙන් ඔයාලට තියෙන්නම ඕනේ. හරිද? ඒකට මහා වීරමක් නැහැ. නමුත් ඒක ඔයගොල්ලන් දැනගන්න ඕනේ ඉතින් කරන්න ඕනේ විදිහ ඉක්මනටම කරගන්න ඕනේ. එතකොට ඒක තමයි පළවෙනි පියවර ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් නම ඔක්කොම අප්‍රූව් වුණා මේවා ඒක ගවර්න්මන්ට් එකේ මේවා කරා කියලා. ඊට පස්සේ ඔය ට්‍රේඩ් ලයිසන් එකට ට්‍රේඩ් ලයිසන් එකේ එක පාර්ට් එකක් තමයි නම. ඊට පස්සේ ට්‍රේඩ් ලයිසන් එකට ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ ට්‍රේඩ් ලයිසන් එක ගොඩක් වෙලාවට සමහර රීජන් වල නම් දවස් දෙකකින් තුනෙන් ගන්න පුළුවන්. මේන්ලෑන්ඩ් එකේ ගොඩක් වෙලාවට එකෙන් දෙකකින් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ තමයි කික්මනින් වැඩ ටික වෙනවා නේ. ඔක්කොම ඔන්ලයින් හිටියේ. ඔයාට යන්න දෙයක් නෑ මේව කරන්න දෙයක් නෑ. ඔන්ලයින් ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම ෆිල් කරාම පස්සේ in person හම්බෙන්න දෙයක්වත් නැහැ. ඔයාට අදාළ මුදල ගෙවුවා ට්‍රේඩ් ලයිසන් එක අතරට. මෙහි ගොඩක් ට්‍රේඩ් ලයිසන් එකේ වැලිඩිටි තියෙන්නේ අවුරුද්දයි. කොහේ වැඩ කරත් ඔය ප්‍රී සෝන් එකේ හරි මේන්ලෑන්ඩ් එකේ ඒවා ට්‍රේඩ් ලයිසන් එකේ වැලිඩිටි එක අවුරුද්දයි. අවුරුද්දෙන් අවුරුද්දට රිනිව් කරන්න. අවුරුද්දෙන් අවුරුද්ද ආයේ මුදල ගෙවලා රිනිව් කරන්න ඕන. ඊළඟට අපි කතා කරා නම පළවෙනි පියවර විදිහට නම. ඊට පස්සේ ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ දැන් අපි ඔපරේෂන්ස් පටන් ගන්න කලින් අපි ප්‍රොඩක්ෂන් එක ගන්න අපි තැනක් රෙන්ට් එකට ගන්න ඕනේ. අපි සර්විස් එකක් කරත් අපිට තැනක් තියෙන්න ඕනේ නේද? ඔව්. තැනක් තියෙන මෙහෙම දැන් මම කිව්වා වගේ ඔයාගේ සර්විස් එකේ හැටියට දැන් ඔයා අපි මොකද accounting book keeping මොකක් හරි කරනවා කියලා. එතකොට ඔයාට ඇත්තටම ප්ලේස් එකක් අවශ්‍ය වෙන්නේ ඔයා virtual place එකක් දැන්. ඔව්. ෆිසිකල් ප්ලේස් එකක් නැතුව ෆිසිකල් ප්ලේස් එකක් නැතුව ඔයා විතරක් කරනවා. ඒකත් මේන්ලෑන්ඩ් එකේ ඒක ප්‍රොසෙස් එක කරන්න බෑ. නමුත් සමහර ෆ්‍රී සෝන් තියෙනවා.
ඒ ප්‍රීසෝන් එකේ ඔයාට ඕනේ ඩෙස්ක් එක විතරයි. ඒ කියන්නේ අදාළ ඒ කියන්නේ ප්ලේ වර්චුවල් ඩෙස්ක් එකක් විතරක් ප්‍රොවයිඩ් කරනවා. ඔයගොල්ලන් නමුත් සමහර ප්‍රීසෝන් පාස්පෝර්ට් අපිලා දෙනවා. ඒ කියන්නේ මාසෙට පැය 4ක් මාසෙට පැය 6ක් වගේ ඔයාට ඒ ප්‍රීසෝන් එක ඇතුළේ ගිහලා වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලන් ඔෆිස් එක සපයන. එතකොට ඔයා කරනවා නම් ඔයයි ඔයාගේ තව කවුරු යාළුවෙක් එහෙම කරනවා නම් ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. මාකටිං ස්පෙෂලි මාකටිං කරන කටියට ඔෆිස් එකක් කරගන්න වෙන්නේ නැහැ. ගොඩක් වෙලා ඒගොල්ලෝ ගෙදරින් නම් වැඩ කරනවා. ගෙදරින් වැඩ කරනවනේ. එතකොට ඔයාට ප්ලේස් එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ මොකද? නමුත් ඔයා ග්‍රෝ වෙද්දී ඔයාගේ බිස්නස් එක ග්‍රෝ වෙද්දී ඔයාට හිතනවා නම් ඔයාට ඒක කරගන්න බෑ. ඔයාට එම්ප්ලොයිස්ලා හයර් කරගන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන් ඔයාට එම්ප්ලොයිස්ලා හයර් කරගන්න නම් අනිවාර්යයෙන් ඔයාට ප්ලේස් එකක් ඕන. මොකද ඒකට මෙහි කියලා කියන්නේ ඉජාර එකක් කියලා. කියන්නේ ඒක රෙන්ට් ඇග්‍රීමන්ට් ඒක නැතුව ඔයාට ඇප්ලයි කරන්න බෑ වීසා අනිත් කට්ටිය. අනිවාර්යෙන් ඒක අවශ්‍යයි. දැන් අපිට ඒ කියන්නේ සේවකයෝ බඳවා ගැනීමක් කරන්න ඕන. අපිට දැන් මෙහි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ පිට රටවල් වලින් ආපු කට්ටිය. මේ රටේ ඉන්න ලෝකල්ස්ලා ඒගොල්ලෝ හරි දියුණුයි හරි පෝසත් අපිට ඒගොල්ලන්ව වැඩට ගන්න හරි අමාරුයි ලොකු සර්විස් ගෙවන්න වෙනවා. ඒක හින්දා දැන් අපි ආරම්භයක් වශයෙන් ව්‍යාපාරයක් පටන් ගත්තොත් අපි හැම වෙලේම හොයන්නේ විශේෂඥ පුහුණුවක් සහිත අඩු පිරිවැයක් යටතේ වැඩ කරන කට්ටිය. එතකොට අපිට ගොඩක් වෙලාවට බඳව ගන්න වෙන්නේ දකුණු ආසියාවෙන් එහෙම නැත්නම් පිලිපීන වගේ රටකින් ආසියාතික රටවල තමයි ගොඩක් රටවල සේවකයෝ. ඉතින් ඒගොල්ලන්ට වීසා සපයන්න ඕනේ. වීසා විතරක් නෙමෙයි තවත් දේවල් වීසා ගත්තොත් එහෙම දැන් මේ අවුරුද්දෙන් අලුත් නීතියක් ආවා. ඒගොල්ලන්ට හෙල්ත් බෙනිෆිට් එක අනිවාර්යයි. ඒ කියන්නේ අපි එම්ප්ලොයි කෙනෙක්ව හයර් කරගත්තොත් අපි අනිවාර්යෙන් ඒගොල්ලන්ට මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් අනිවාර්යෙන් දෙනවා. ඒක මේ අවුරුද්දේ ඉඳලා ප්‍රොවයිඩ් ගත්ත එකක්. මේක නීතිය කලින් තිබ්බට ඒක අනිවාර්යයි වුණේ. නමුත් මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඒක අනිවාර්යයි. අනිවාර්යෙන්ම හෙල්ත් කාඩ් එකක් ඒගොල්ලන්ට අනිවාර්යෙන් දෙනවා. ඉන්ෂුරන්ස් එක ඒක කම්පැනි ගානේ ගාන දෙනවා. ඒ වගේම දැන් වීසා කොස්ට් එක දරන්න ඕනේ කම්පැනි එකෙන්ද නැත්නම් එම්ප්ලොයිද? කම්පැනි එකෙන්. කම්පැනි එකෙන්. ඒක අනිවාර්යනේ. අනිවාර්යෙන් මොකද ඒක එම්ප්ලොයි එකෙන් අය කරන්න බෑ. ඒක තහනම්. අනිවාර්යෙන් එම්ප්ලොයි තමයි අනිවාර්යෙන් වීසා කොස්ට් එක දරා ගන්න ඕනේ. ඒ කියන්නේ වා සේවකයෝ ගන්නවා නම් ඒ සේවකයාගේ වීසා කොස්ට් එක, එයාගේ මෙඩිකල් ඉන්ෂුරන්ස් කොස්ට් එක ඔයා දරන්න ඕනේ. අනිවාර්යෙන් දරන්න. ඊට අමතරව දැන් අපි කිව්වොත් ඒ සේවකයාට නවාතැන් පහසුකම් ට්‍රාන්ස්පෝර්ට් එහෙමයි. ඔව්. දැන් ඒ ගැන කතා කරද්දී හොඳ පොයින්ට් එකක් සමහර කම්පැනි තියෙනවා එහෙම ප්‍රොවයිඩ් කරනවා. එහෙම ප්‍රොවයිඩ් කරනකොට ඒගොල්ලන්ගේ සැලරි එක අඩු කරලා දෙන්න පුළුවන්. මොකද අපි ඔයා ඒකට ගන්නකොට ඔයා ඇකොමොඩේෂන් එකක් දෙනවා. කොහොමද 90ක් කම්පැනි ඒ කියන්නේ මම කියන්නේ ලේබර්ස් නැතිව දැන් ඔෆිස් කට්ටිය ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට ගන්න කට්ටියට ඇකොමොඩේෂන් ප්‍රොවයිඩ් කරන්නේ. හරිද? එතකොට ඒගොල්ලන් සැලරි එකේ ඇකොමොඩේෂන් allowance එක ඇඩ් කරලා දෙනවා. එතකොට ඒගොල්ලන් තමයි වෙනම ඇකොමොඩේෂන් එකක් කරන් බා ගන්න ඕන. නමුත් ලේබර්ස් වලින් අපි හිතුවා මේ ක්ලීනින් කම්පැනියක් දාන්න. ක්ලීනින් කම්පැනියක් දාන්න ගියොත් එහෙම අනිවාර්යෙන් ඉන්න ලේබර්ස් වලට ගොඩක් අඩුපඩි තමයි ඒගොල්ලන් හම්බෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ඇකොමොඩේෂන් ඔයා තමයි ප්‍රොවයිඩ් කරන්න ඕන. හරිද? ඒක නේ නීතියෙන් කියලා නෑ. නමුත් ඔයාලට අඩුපඩියක් දෙද්දී ඒගොල්ලෝ මේ ජීවන වියදමත් එක්ක අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඇකොමොඩේෂන් එක ප්‍රොවයිඩ් කරන්න වෙනවා. ඒ කියන්නේ වා සේවකෙක් බඳව ගන්න නම් එයාට ඇකොමොඩේෂන් ට්‍රාන්ස්පෝර්ට් ඔයා දෙන්න ඕනේ ව්‍යාපාරයේ විසින්. එක්ක ඔයා ඒක දෙන්න ඕනේ එයාට නවතින්න තැනක් ට්‍රාන්ස්පෝර්ට් ඔයා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට හරියන්න දීමනාවක් එයාගේ පඩියට එකතු කරන්න ඕනේ. එහෙම ඇකොමොඩේෂන් වෙනම දීමනාවක් කියන්නේ අපි දැන් මේගොල්ලන් හදනවා ලේබර් කොන්ට්‍රැක්ට් කියලා එකක්. ලේබර් කොන්ට්‍රැක්ට් එක හදුවාම පස්සේ ඒකේ තියෙනවා බේසික් සැලරි කොච්චරද, හවුස් එක allowance කොච්චරද, ට්‍රාන්ස්පෝර්ට් allowance කොච්චරද කියලා අපි ඒක බ්‍රේක් අප් එකක් දානවා ලේබර් කොන්ට්‍රැක්ට් එකේ. කොන්ට්‍රැක්ට් එක ගොඩකට අවුරුදු දෙකක්. ඒක තමයි කියන්න ඕනේ. මේන්ලෑන්ඩ් එකේ ගොඩක් ගොඩක් ඒ වගේ අවුරුදු දෙකයි. අවුරුදු දෙකයි කොන්ට්‍රැක්ට් එක දෙන්නේ. සමහර ප්‍රීසෝන් තියෙනවා ඒ වගේ අවුරුදු 3ක් වෙනවා. අවුරුදු 3ක් වෙනවා. අවුරුදු 3ක් වෙනවා. එතකොට ඒකත් ඔයාලට වැලියුේෂන් එකක් විතර ගන්න පුළුවන්. ඔයා ඕපන් කරොත් කම්පැනි ප්‍රීසෝන් එක. එතකොට දැන් අපි කතා කරා කොහොමද මේකේ නමක් තෝරගන්නේ, ලියාපදිංචි කරගන්නේ, ඔයාලට තැනක් ගන්න ඕන නම් කොහොමද තැනක් රෙන්ට් එකට ගන්න ඒ සම්බන්ධ පොඩි දෙයක් කතා කරා. ඊට පස්සේ සේවක බඳවා ගැනීම ඒ වගේ දේවල් ගැන කතා කරා. දැන් අපි මෙතරින් එහාට තව මොනවාද අපේ ව්‍යාපාරිකයන්ට වැදගත් වෙන්නේ? අපි දැන් මෙහෙමයි අපිට කියන්න බෑ දැන් ව්‍යාපාරයෙන් ව්යාපාරයට වැදගත් වෙන දේවල් වෙනස්. ස්පෙෂලි හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ ඔයා ක්ලිනික් එකක් වගේ ඕපන් කරනවා නම් ඩුබායි හෙල්ත් ඔතොරිටි එකේ තියෙනවා රික්වයර්මන්ට්ස් ගොඩක්. එහෙම නෙමෙයි. අපි පොදුවේ ගත්තොත් මේ සමස්තයක් විදිහට ව්‍යාපාර ගත්තොත් සරලව මීට අමතරව
තව මොනාද මේ ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී අවශ්‍ය දේවල්? ප්‍රධාන වශයෙන් කියන්නේ දැනට තියෙන rules and regulation අනුව අපි කවුරු තුනක් ගැන ප්‍රධාන වශයෙන් ඔක්කොම කැටගරි ගත්තා. ඒ කියන්නේ පළවෙනි දේ තමයි ගොඩක් වෙලාවට ඕගොල්ලන් බිස්නස් එකක් ඕපන් කරපු ගමන් ඕකේ මෙහි තියෙන ටැක්ස් වලට අනුගත වෙන්න. ඒ කියන්නේ ඕගොල්ලන් වෙනම ඔතොරිටි තියෙන ටැක්ස් වලට රෙජිස්ටර් වෙන්න අනිවාර්යෙන් ඕගොල්ලන් ඒකට රෙජිස්ටර් වෙන්න ඕන. දැන් මෙහෙම ඉස්සෙල්ලා කතා කරන්නේ මොළවලින් තියෙන්නේ VAT එක 105යි අනිත් එක කෝපරේට් ටැක්ස් එක 109යි. ලංකාවේ වගේ නේ මෙහි VAT එකයි කෝපරේට් ටැක්ස් එකයි දෙකම එකම එමරාත් ටැක්ස් කියලා එකම පෝර්ටල් එකක් තියෙන ඔන්ලයින් පෝර්ටල් එකක් අපිට ඒකේ තමයි සබ්මිට් කරන්න තියෙන්නේ. මුලින්ම අපි ගිහිල්ලා ඒකට රෙජිස්ටර් වෙලා අපිට සර්ටිෆිකේට් දෙකක් තියෙනවා ගන්න ඒ හරි ඒ සර්ටිෆිකේට් දෙක ඔයගොල්ලෝ මුලින්ම ගන්නවා. හරි VAT registration එකයි CC registration එකයි. හරි. તો ඒ දෙක ගත්තට පස්සේ දැන් අපි හිතමු ප්‍රකී දැන් ඔන්න ව්‍යාපාරයක් අද පටන් ගන්නවා. දැන් මෙහි කෝපරේට් ටැක්ස් threshold එක තියෙන්නේ 3,75,000ට වැඩි නම් ගෙවන්න ඕනේ. දැන් පළවෙනි අවුරුද්දේ අපිට එච්චර ගාණක් එන්නේ නැහැ. ව්‍යාපාරයේ ඔපරේෂන්ස් පටන් ගන්නත් මාසයක් විතර යයි. ඒ වගේ වෙලාවටත් එහෙම වුණත් අපි කෝපරේට් ටැක්ස් එකට ලියාපදිංචි වෙන්න ඕනේද? නැත්නම් අර 3,75,000 ආවොත් විතරක්ද ලියාපදිංචි වෙන්න ඕනේ? නෑ. ඔය අනිවාර්යෙන් බිස්නස් එක පටන් ගන්න දවසේ ඉඳන් ඔයාලට ආදායම තිබ්බත් නැත්නම් ඔය කෝපරේට් ටැක්ස් එක රෙජිස්ටර් වෙන්න. නමුත් VAT එක ඒකට වඩා පොඩ්ඩක් වෙනස්. VAT එක ඔයාගේ රෙවෙනියු එක දැන් මේක තියෙනවා සම්පූර්ණ එක 3,87,500 වඩා වැඩි නම් ආදායම වාර්ෂිකද කාර්යකද වාර්ෂිකව ඔයාට ඒක රෙජිස්ටර් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට ඒක බිලෝ ඒක threshold එක යටතේ නම් ඒක ප්‍රශ්නයක් නෑ රෙජිස්ටර් වෙන්න අවශ්‍යතාවයක් නැහැ දැනට. නමුත් කෝපරේට් ටැක්ස් එක ඔයා ආදායම තිබ්බත් නැත්නම් ඔයා අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න. ඒ කියන්නේ ව්‍යාපාරයේ පටන් ගන්නෙදිම කෝපරේට් ටැක්ස් රෙජිස්ට්‍රේෂන් එක අනිවාර්යයි. ඊළඟට දැන් ප්‍රධානම දේ මේ ගොඩක් වෙලාවට මේ තියෙන මොනවාද අපි කියන්නේ ෆිසිකල් කරන්සි වලින් එච්චර ගනුදෙනු වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්ස් තමයි වෙන්නේ. චෙක් භාවිතයක් ගොඩක් දුරට අඩු වෙගෙන යනවා. ඉතින් එතෙන්දී අපි බැංකු ගිණුමක් අනිවාර්යයෙන්ම තියාගෙන ඉන්න ඕනේ. නැත්නම් ව්‍යාපාරයක් බැංකු ගිණුමක් නැතුව ව්‍යාපාරයක් කරගෙන යන්න බෑ. මෙහේ මං හිතන්නේ ලංකාවට වඩා පොඩ්ඩක් අපහසුයි බැංකුවක කරන්ට් account එකක් ඕපන් කරන්න. මං කියපු දේ හරිද? ඔව් ඒක ටිකක් කාලයක් යනවා. සමහර බැංකුවල මාස 2-3 යන බැංකුත් තියෙනවා. සමහර බැංකුව වගේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම හරියනවා. ඔක්කොම හරිනම් ඒගොල්ලන් ඉක්මනට වගේ බැංක් account එක අරලා දෙනවා. ගොඩක් වෙලාවට රිස්ක් පැත්ත වැඩි. අපි කියනවා දැන් accounting professional දැන් auditing පැත්ත ගත්තොත් එහෙම රිස්ක් වැඩිනේ. එතකොට බැංකුව ටිකක් අදිමදි කරනවා බැංක් account එක ඕපන් කරන්න කිසි දෙයක් කියන්නේ හරියට ඩොකියුමන්ට්ස් නැතුව. ඒ කියන්නේ මොන ඩොකියුමන්ට්ස් හරියට කොච්චර තිබ්බ නැත්නම් ඒක ඕපන් කරන්න බෑ. ඔය ඩොකියුමන්ට්ස් තිබ්බ නැත්නම් ඒක ඩොකියුමන්ට් එක අඩුමත් ඒගොල්ලන් කියන ඕපන් කරන්න බෑ කියන්නේ. නමුත් ඒගොල්ලන් රිස්ක් ඇනලිසිස් එකක් කරනවා. ඒ කියන්නේ බිස්නස් එක රිස්කි නම් ඒගොල්ලන් ගොඩක් පසුබට වෙනවා බැංක් account එක ඕපන් කරන්න. හරි. නමුත් ඔයාගේ ඩොකියුමන්ට්ස් හරිනම් ඒක රිස්ක් ඇනලිසිස් එක අඩු නම් ඔයාලා බැංක් account එකක මාසයක් ඇතුළත ටක් ගාලා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් එක මෙහෙ දැන් මාර විදියට අර ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය දැන් මෙහෙ රෙගියුලේෂන්ස් වැඩි. මොකද කළු සල්ලි ගෙනල්ලා මෙහෙ සුදු කරනවා කියන එක ඒගොල්ලෝ මාර විදියට චෙක් කරනවා. ඔයාට සල්ලි හම්බ වෙන සෝසස් ඒවා හරි මාර්ගවලින් දෙන්නේ කොහෙන්ද සල්ලි එන්නේ මේ ඔක්කොම අරගෙන වෙරිෆයි කරගත්තයින් පස්සේ තමයි ඒගොල්ලෝ account එක ඕපන් කරන්න අවසර දෙන්නේ. ඔව් ඔය මල් වලින් පැත්ත මෙහි ගොඩක් වෙලේම බලන දෙයක් තමයි. කියන්නේ ඔයාට සල්ලි ආවත් ඒ සෙන්ට්‍රල් බැංකින් ඔයාගේ ඉල්ලුවොත් එහෙම ඔයාට කොහොමද සල්ලි ආවේ කියලා ඔයා ඒබල් වෙන්න ඕනේ. ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික යවලා මේ සේල්ස් ඉන්වොයිස් එක වලට අදාළ amount තමයි අපිට හම්බුනේ කියලා ඔයා වෙරිෆයි කරන්න ඔයා ලෑස්ති වෙලා ඉන්නවා. ඊළඟ කාරණාව දැන් අපි දැන් මෙහි කෝපරේට් ටැක්ස් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ ටැක්ස් එක ගෙවනවද නැද්ද කියලා තීරණය කරන්න ඔයා හරියට තොරතුරු තියාගන්න ඕනේ නේද? ව්‍යාපාරේ මේ අවුරුද්දේ ලාභය කීයද? ගෙවන්න නැත්නම් පෙන්නන්න ඕනේ මේ අවුරුද්දේ ලාභය මෙච්චරයි, ටැක්සබල් ප්‍රොෆිට් එක මෙච්චරයි. ඉතින් මෙහි ව්‍යාපාරයක් කරගෙන යනවා නම් accounting information ටික අනිවාර්යයෙන්ම පිළිවෙලකට හදාගෙන තියාගන්න ඕනේ. නැත්නම් ලොකු අපහසුතාවලට මුහුණ පාන්න වෙනවා. ඒක අනිවාර්යෙන් දෙයක්. කල්ලුත් ඒක තිබ්බ නම් ගොඩක් කම්පැනි ඒගොල්ලන් data පුදේ daily transaction මොකද කරන්නේ ගියා මිසක proper accounting package එකට හරි අනුදාලා හරි ආගේ account එක තියාගෙන තිබු දේවල් නැති දේවල් දීප. මොකද මෙහි auditing අනිවාර්ය නෑනේ. මේක එකක් කියන්න ඕනේ මෙහි auditing අනිවාර්ය නෑ. ඒක කරන්නේ අනිවාර්ය. ඒ කියන්නේ සමාගමක් වුණත්
සමාගමක් අවශ්‍යයි දර්ශ ඒන්නේ පබ්ලික් ලේව අවශ්‍යයි PJC අවශ්‍යයි නමු පිජේසින් පල්හට තියෙනවා ගොඩක් වුණු අනිවාර්ය නෑ නමුත් ඔය ප්‍රිසෝන් වල මට එකක් කියන්න ඕනේ ප්‍රිසෝන් වල තිබොත් ඒ ප්‍රිසෝන් ඔතොරිටි රික්වෙස්ට් කරනවා සමහර ඔඩිට් රිපෝට් එතකොට අනිවාර්යයෙන් ඒ පැත්ත බලනවා නමුත් මේල්ලෑන්ඩ් එකේ දැනට තියෙන විදිහට ඒක අනිවාර්ය නැහැ නමුත් PJC ඔෆ්කෝස් ඒවා ඒක අනිවාර්යයි මේ PJC කියන්නේ මේ ස්ටොක් මාකට් රෙජිස්ටර් වෙච්ච ඒවා එහෙම නැතු LLC එකක් ගත්තොත් සාමාන්‍ය ස්ටොක් මාකට් එකට කිය නැති මේකක් ගත්තොත් කම්පැනි එකක් වුණා ඔඩිට් කරන්න අනිවාර්යයි කියලා අනිවාර්යයෙන් ඒ කියන්නේ ස්ටැටුටරි රික්වයර්මන්ට් එකක් නැහැ තාම නමුත් කෝපරේට් ටැක්ස් එකට දැන් ගොඩක් කම්පැනි කරනවා ගොඩක් 90ක් කම්පැනි දැන් කරන්න පටන් ගන්න තියෙනවා හරිද ගොඩක් කම්පැනි පටන් ගන්න තියෙන්නේ එතකොට ඒකේ ප්‍රධානම ඔඩිටින් කරන එකේ ප්‍රධානම වැදගත් දේ තමයි හරියට හරියාකාරව ගිණුම් කරන තොරතුරු පවත්වාගෙන යන එක ඒක අනිවාර්ය දෙයක් නෑ දැන් මේක මොකද අපේ දැන් ඒක ඒ වැට් එක ෆ්ලෝ එකයි සිටි ලෝ එකේ දෙකෙන්ම පැහැදිලිවම කියලා තියෙනවා ඔයා හරියාකාරව ඔයාගේ ගිණුම් තොරතුරු ට්‍රාන්ස්පරන්සි එකක් ඇතුව පවත්වා ගත යුතුයි කියන ඒක හරිම වැදගත් දෙයක් ගිණුම් කරන තොරතුරු තියාගන්න එක කොහොමත් වැදගත් ව්‍යාපාරයේ ලාභය කීයද ව්‍යාපාරයේ යන්නේ කොයි අතරද ඒක ඔක්කොම දැනගන්න ව්‍යාපාරයේ මැනේජ්මන්ට් පර්පස් එකට ඊට අමතරව මේ කෝපරේට් ටැක්ස් වැට් කියන ඒවත් යටතේ ගත්තත් මේ ව්‍යාපාර ගිණුම්කරණය කරලා තියෙන එක අනිවාර්යයි මේ ඒකින්ද දැන් අපි ස්ටාර්ට් එකක් ගත්තා මේ ඇවිල්ලා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගත්තත් පොඩියට හරි ඒගොල්ලන්ගේ ගිණුම් තොරතුරු ටික හරියාකාරව පවත්වාගෙන යන එක වැදගත්. එතකොට මේ සම්බන්ධව මොනවාද ඒ කියන්නේ අඩු වියදමකින් වැඩි වියදමක් නැතුව අඩු වියදමකින් කොහොමද මේ රික්වයර්මන්ට් එක මේ accounting රික්වයර්මන්ට් එක මෙහෙදි කොහොමද ඒගොල්ලන්ට කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඔව් ඒ කියන්නේ එක වෙනම accounting outsource කරන firm තියෙනවා. ඔයගොල්ලන්ට එහෙම කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට accounting එක hire කරලා ඊට visa ගන්න ඕනේ සාමාන්‍ය වගේ business එක develop කරන අධීරයේ තියෙන සාමාන්‍ය වර්ධනය වෙමින් තියෙන අධීරයේ ඔයාට accounting කෙනෙක්ගේ අවශ්‍යතාවයක් ඇත්තටම නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයා service sector එකක් කරනවා. ගන්න දෙනු ටිකයි නම් තියෙන අවශ්‍ය වෙනවා. ඒකට ඔයාට ඔයාගේ වෙනම ඕගොල්ලන්ට වෙනම service provide කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ව ඔයාට hire කරගන්න පුළුවන් මාසෙට යම්කිසි ගාණක් කරන් ඉවරයි. එතකොට ඔයගොල්ලන්ට visa cost ඒවා කිසි දෙයක් දරා ගන්න නැහැ. නමුත් ඒගොල්ලන්ගේ supervision ප්‍රධාන දේ තමයි ඒගොල්ලන්ගේ knowledge එක ඔයාට හම්බ වෙනවා. එතකොට VAT සම්බන්ධවද corporate tax සම්බන්ධවද අදාළ දන්නේ නැති කාරණා ඔක්කොම ඒගොල්ලන් කරලා දෙනවා ඔයාට. ඒ වගේ කෙනෙක්ව ඔයාට hire කරගන්න පුළුවන්. මෙහෙදී මුලදී ඔයාට business එක grow වෙන අතරේ business එක develop accountant කෙනෙක් ගන්නවා කියන්නේ ඒගොල්ලන්ට පඩියක් ගෙවන්න වෙනවා visa medical insurance traveling allowance ඔක්කොම ගෙවන්න වෙනවා. එක්කෙනෙක් outsource කරගන්න එක ඊට වඩා ගොඩක් එතකොට ඔයාට එයා ගොඩක් වෙලාවට මේ හැම accounting services service sector එක ගොඩක් වෙලාවට online යනවා. ඒකට ඒ අදාළ පුද්ගලයා අදාළ company එක hire කරන කට්ටිය ඒගොල්ලන් ඔය company එක visit කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ගොඩක් online document submit කරලා ඔයගේ data transaction ටික ඔයාට update කරගන්න පුළුවන් ඉවරෙම වුණා. හරි. මීට අමතරව අපිට මගහැරෙන මොන හරි තියනවද? ගොඩාක් දේවල් තියෙනවා. ඇත්තටම අපිට මේ pay-to-view short video එකේදී අපිට මේ ඔක්කොම කතා කරන්න නැහැ. අපි මේ කතා කරේ ඔක්කොම general ටිකක් විතරයි. නමුත් මේ අදාළ කරුණු එක business එකකින් business එකට sector එකේ sector එකට health city එකේ city එකට ගොඩක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉතින් ප්‍රගීත් අපිට මෙහෙම දෙයක් කරලා දෙන්න. දැන් අපි අතර මේ channel එක පටන් ගත්තේ ප්‍රධාන අරමුණක් ඇතුව ලංකාවේ අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරය වගේම සුළු පරිමාණ ව්‍යාපාර වලට අත්වලක් වෙන එක තමයි අපේ අරමුණ. ඉතින් ලංකාවේ කෙනෙක් ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ අපිට ලොකු දෙයක්. ලංකාවට එයා ඒ සල්ලි ටික යවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකාවෙන් මේ වගේ කෙනෙක් ආවොත් ප්‍රගීත්ට පුළුවන් ද පොඩි මඟ පෙන්වීමක් කරන්න මොනවද කරන්න? ඔව් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒකට අදාළ පහසුකම් ටික අපිට පුළුවන් ඒක කරලා දෙන්න. ඔව්. එහෙනම් මම මෙහෙම දෙයක් කරන්න. මම ප්‍රගීත් ඕකේ නම් ප්‍රගීත්ගේ නම්බර් එක මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හෙට ව්‍යාපාරයක් කරන්න පැමිණීමට අදහසෙන් ඉන්න කෙනෙක්, එහෙම නැත්නම් මෙහි දැනටමත් ව්‍යාපාර කරන කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තිබ්බොත් ප්‍රගීත්ට කතා කරලා ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන්. එයා පුළුවන් උදව්වක් කරයි. හැබැයි එයාට කරදර කරන්න එපා. පුළුවන් නම් WhatsApp මාර්ගයෙන් එයාව සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. එයාත් මෙහි රැකියාවක නිරත වෙන කෙනෙක්නේ. එයාට කරදරයක් නොකර ඔයාගේ වැඩෙත් කරගන්න. මම දැකලා තියෙනවා මෙහි ගොඩක් ඇවිල්ලා කට්ටිය එකක් ඔය බිස්නස් සෙටප් කම්පනීස් වලට ආව වෙනවා. සමහරු හොඳට වැඩේ කරනවා, සමහරු තිතට නූලට වැඩේ කරනවා.
සමහරු එහෙම කරන්න සල්ලිටික ගන්නකම් මේ කරන සල්ටිකෙන් භාගයක් ගත්තයන් පස්සේ උම යන්නත් නෑ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් මෙහි තියෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් උඩ දැනුවත් කරලා අපේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ දැනුවත් කරාට තාමත් ස්තුතිවන්ත වෙනවා. ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ ව්‍යාපාරිකයන්ට අවශ්‍යතාවයක් තිබ්බොත් ඒගොල්ලන්ට උදව් කරයි කියලා. එනම් ප්‍රගීත් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.